ලිලිත්ලා මගේ පළවෙනි ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහය. ඒ පොත තව ටික දවසකින් ඔබ අතට පත්වෙන්න නියමිතයි. මම මීට කලින් වැඩිපුරම ගනුදෙනු කරලා තියෙන්නේ පරිවර්තන කෘති එක්ක. මගේ පළවෙනි ස්වතන්ත්‍ර නවකතාව පලා යමි එන්න එළියට පහුගිය වසරේ විදර්ශන සාහිත්‍ය ත්‍යාග සඳහා නිර්දේශ වුණා. සහ මේ අවුරුද්දේ 2025 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහාත් නිර්දේශ වුණා. ඉතින් ලිලිත්ලා කෙටි කතා සංග්‍රහය ගැන කතා කරනවා නම් මට මුලින්ම ලිලිත්ව මුණ ගැහෙන්නේ සුමුදු ගුරුගේ සහෝදරයාගේ The Bible of Male Inferiority කියන පර්යේෂණ කෘතියෙන්. මට ලිලිත් ගැන වැඩිපුර දැනගන්න ඕන කරන්නේ එතකොට. ඒ අනුව තමයි ලිලිත් මගේ එක කෙටි කතාවක චරිතයක් වෙන්නේ. මම වැඩිපුර ලිලිත් ගැන මේ වෙලාවේ කියන්නේ නැහැ. පොත කියවලා දැනගන්න පුළුවන් නේ. ලිලිත්ව ටිකක් පැත්තකින් ඉඳලා මම මෙහෙම කියන්නම්. මං කැමති මේ වෙලාවේ ස්ත්‍රී පුරුෂ සමානභාවය ගැන ටිකක් කතා කරන්න. මනෝවිද්‍යාවේ තැනක සඳහන් වෙනවා පුරුෂයාට ලෝකය Tamanගේ ගෙදරයි, ගැහැණියට ගෙදර Tamanගේ ලෝකයයි කියලා. ඒ අතරේ මනෝවිද්‍යාවේම එක තැනක ඒබ්‍රහම් මස්ලෝගේ අවශ්‍යතා ධූරාවලි න්‍යාය කියලා එකක් ගැන කතා කරනවා. ඒ ධූරාවලියට අනුව මිනිසයාට ප්‍රධාන වශයෙන් අවශ්‍යතා පහක් තියෙනවා. නමුත් ඒ අවශ්‍යතා පහ දිගේ ඉහළට යනකොට ගැහැණියට ඒ මැද තැනක නතර වෙන්න සිද්ධ වෙනවා. මං කියවනේ මිනිස්යාට ප්‍රධාන අවශ්‍යතා පහක් තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රියට සහ පුරුෂයාට දෙන්නටම. නමුත් ඒ අවශ්‍යතා පහ දිගේ ඉහළට යනකොට ස්ත්‍රියට ඒ මැද තැනක නවතින්න සිද්ධ වෙනවා. ඒ කොතනද කියලා දන්නවද? ගෙදර, ආදරය, දරුවෝ වගේ හිත නවත්තන තැන. ඉන්නහාට ලෝකයක් පරිපූර්ණත්වයක් සම්පූර්ණත්වයක් අපේක්ෂා කරන්න යාට ඉඩක් ලැබෙන්නේ නැහැ. ගේ ඇතුලේ තමන්ගේ සම්පූර්ණත්වය පරිපූර්ණත්වය ලැබෙනවායි කියලා තමයි ගැහැණියට ඇඟ වෙන්නේ. අඟවන්න උත්සාහ කරන්නේ. කලාව ආගම ඇතුලේ ගැහැණියට නවතින සිද්ධ වෙන තැන ගැන වෙනම කතා කරන්න තියෙනවනේ. ඒත් විද්‍යාව තුළ පවා ගැහැණිය ස්ථානගත කරලා තියෙන්නේ සීමාවකට යටත් කරලා. ඉතින් අපි ආයෙමත් ලිලිත් ළඟට ගියාම ලිලිත්ට ඕන වෙනවා එයාව නැවතුණු තැනින් දොරගුළු බින්දගෙන එළියට එන්න. ඉතින් ඒ සඳහා ලිලිත් ගන්න උත්සාහය එයාට අත් කරලා දෙන්න මොන වගේ ඉරණමක්ද? ලිලිත් කියන්නේ ප්‍රබන්ධයකින් එක චරිතයක් වුණාට අපි යවට ඉන්න ගෑනු මේ ඉරණමේම කොටස්කාරයෝ විදියට අපිට දැක ගන්න බැරිද? මම මේ ගැන වැඩිදුර කිව්වේ මගේ කෙටි කතා සංග්‍රහයේ නම ලිලිත්ලා කියලා සඳහන් වෙන නිසා. මේ කෙටි කතා සංග්‍රහයේ තවත් කතා 7ක් තියෙනවා. ඒ හුඟක් කතාවල ඉන්නේ ප්‍රධාන ගැහැණු චරිත. ඒත් මේක කෙටි කතා සංග්‍රහය දිහා ස්ත්‍රීවාදී ඇහැකින් බලන්න එපා කියලා මම යෝජනා කරන්න කැමතියි. වෙන වෙනස් කතා තිබුණට මේ හැම කතාවක්ම එක ඉලක්කයක් දිහාවටයි ගමන් කරන්නේ. ඒ ඉලක්කය මත ඉන්නේ මිනිස්සු. මං කියන්නේ ගැහැණු සහ පිරිමි දෙගොල්ලම. ඕනෙම මානව හැඟීමක් ගැහැණු පිරිමි ભેදයකින් තොරව සමානවත් දකින සමානවත් විඳින දෙයක් කියලයි මට කියන්න ඕන කරන්නේ.